සුබම සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් ජපානයට පැමිණිලා දන්නේම නැතුව අවුරුදු 2ක්ම ගත වෙලා අවසන්. නිහංගු ගක්කෝ එකත් ඉවර වෙලා ටිකක් නිදහසේ ඉන්න වෙලාවේ ඉතින් අලුත් වැඩක් කරන්න හිතුණා. ඉතින් යාළුවනේ ඒ වැඩේ පළවෙනි පියවර තමයි මේ විදියට තියන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මේ විදියට සකුරාවට වසන්තය පැමිණෙනවත් එක්ක ටික ටික සකුරා ගස්වල මල් පිපෙන්න පටන් අරගෙන තියෙනවා. තාමත් සීතල කාලය නම් ඉවර වෙලා නැහැ. මේ විදියට ගස්වල තනින් තන සකුරා මල් දැක ගන්න පුළුවන්. ඉතින් මේ විදියට සකුරාවට වසන්තය උදා වෙද්දී මගේ එකම ප්‍රාර්ථනාව තමයි යාළුවෝ හැමෝගෙම ජීවිතවලටත් ඉක්මනින්ම වසන්ත කාලය උදා වෙන්න කියන එක. ඉතින් යාළුවනේ මම දැනට පදිංචි වෙලා ඉන්නේ සයිතම කෙන්නක කවුගුච්චි කියන නගරේ. ඉතින් මේ නගරය ආසන්නයෙන් ගලාගෙන යන අරකව කියන ලස්සන ගංගාව ළඟට තමයි මම මේ වෙලාවේ කම්මැලි හින්දා පොඩ්ඩක් ඇවිදින් හිතාගෙන ඇවිල්ලා ඉන්නේ. යාළුවනේ ඉතින් මේ විදියට වටේටම තියෙන කෝච්චි පාරවල් තමයි යාළුවෝ හැමෝම දන්නවනේ. ඉතින් ජපානය කියන්නේ දුම්රිය ගමනාගමනය අතින් ඉතාමත් දියුණු රටක් කියලා. යාළුවනේ ඉතින් අද පොඩ්ඩක් කාර්ය බහුල වෙලා තියෙනවා මෙතන. හේතුව තමයි ඉතින් සීතල පොඩ්ඩක් අඩු වෙලා තියෙන හින්දා සහ අද නිවාඩු දවසක් හින්දා ගොඩක් දෙනෙක් පවුලේ හැමෝම එක්ක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා සෙල්ලම් කරන්න සහ නිදහසේ කාලය ගත කරන්න. යාළුවනේ ඇතින් පේන්නේ ටෝකියෝ ස්කයි ට්‍රී එක. ඇත්තටම රෑට තමයි ඒක ගොඩක්ම ලස්සනට පේන්නේ. ඉතින් යාළුවනේ දන්නේම නැතුව රාත්‍රිය උදා වුණා. ඉතින් මේ විදියට තමයි රෑට වටපිටාව පේන්නේ. හරිම ලස්සනයි යාළුවනේ. ඉතින් යාළුවනේ සකුරාවට එන්න බලාගෙන ඉන්න ඔයාලටත් වෙනත් රටකට යන්න බලාගෙන ඉන්න ඔයාලටත් ඔයාලගේ හැම හීනයක්ම හැම ලස්සන හීනයක්ම ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ සමුගන්න කියලා තමයි හදන්නේ. මధు and හර්ෂි මගේ පේජ් එකට ලයික් කරලා හැමෝම මේ පේජ් එකත් එක්ක එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක් වේවා. හැමෝගෙම හීන හැබෑ වේවා. ඉදිරියට ලස්සන වැඩ ටිකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් නැවතත් මෙවැනිම ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු.